මගේ YouTube channel එකට. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් දාන්න යන්නේ අද FR Legend game එකේ. අද අපි හදන්න යන්නේ කාර් එකක් build කරන්න. අපි ඉතින් වැඩි කතා නැතුව අපි යන් game එක වලට අපේ කාර් එක build කරන්න. මම අද guys මේකේ music off කරා නැත්නම් copyright දුන්නොත් එහෙම case නේ. ඉතින් අද අපි build කරන්න යන්නේ මං හිතන් ඉන්නේ නම් මෙන්න මේ Mark 2 එක build කරන්න කියලා බලමු අපි තව හොඳ කාර් එකක් තිබ්බොත් build කරමු. ඔයාලට පේන්නේ නැති guys මගේ BMW එක මෙතන තියෙනවා. ඒ වගේම මගේ A86 එකක් තියෙනවා. මේක තමයි guys මගේ legendary RX-7 එක. අපි අද මෙන්න මේ Mark 2 එක හදමු. අපි ඒක buy කරන් ඉමු. මම මෙතන දාගන්නම් Mark 2 කියලා. ඕකේ දැක්කනේ guys මේකේ සල්ලි I think nothing ඈ සල්ලි මොනවාද මේක අපි ඉස්සෙල්ලම ඔයාලා ආස කරන visual part එකෙන් පටන් ගමු. ඉස්සෙල්ලම අපිට තියෙනවා front bumpers වගේ මෙතන. ඒකත් හොඳයි කියන්නේ අර අමුතුම vibe එකක් එනවා නේද guys එකෙන්. මේකේ canards දෙකක් වගේ splitter කෑල්ලකුත් තියෙනවා. ඒක අවුල් නේද guys. මේකෙත් ඒකේම අර canard set එකන එක. මෙතන තියෙනවා vertex එකේ body kit එකක්. ඒක නම් එන calm. මේකෙම යට එන කෑල්ල එක. කමන්නේ guys අපි මෙන්න මේක තියමු. ඒක තමයි මම හිතන්නේ මේකට ගැලපෙන්නම charm එක. මම දන්නේ නැහැ වලවනා කියයිද කියලා. ඊළඟට front face එක තියෙනවා. අපි ඒකත් දාගමු. නේද grill එක වගේ එක අයින් වෙනවා guys ඒතකොට. headlight වලට ගියාට පස්සේ කෙලින්ම intake වගේක් තියෙනවා. ඒක නම් අවුල් guys. අපි ඒක කියන්නේ නැතුව ඉමු. මෙතන mount 1 කියලා එකක් තියෙනවා. මෙන්න මේකත් දාගමු. එන්ටත් ඒකම දාගමු. මෙතන තියෙනවා guys අර ඔයාලා දන්නේ නැති ලංකාවේ කාර් වල තියෙන්නේ අර ඉස්සරහා mount the tom කියලා එකක් තියෙනවා. අන්න ඒක තියෙනවා. අපි ඒකෙත් රතු පාට එක දාගමු. ඒක තමයි ගැම්ම. ඊට පස්සේ front fenders එකට එන විට අපිට තියෙනවා white kit එකක්. අපි ඒක තියාගමු. mirrors වලට ගියාම black color mirrors දෙකක් තියෙනවා. ඒකට වඩා stock කෙනෙක් හොඳයි guys. ස්කර්ට් වල අපිට ස්කර්ට් ටිකක් බලා ගන්න පුළුවන්. vertex එකත් හොඳයි guys. නැත්නම් මෙන්න මේක තමයි ගැලපෙන එක. මොකද නේ අර front bumper එකටම එන එක මං හිතන්නේ මේ. අපි ඒක දාගමු. rear fenders වලත් අපිට බලා ගන්න පුළුවන්. අපි ඒකත් දාගමු. අපි rim වලට අන්තිමට මෙමු guys. rear bumpers වලට ගියාට පස්සේ bumpers වගේක් තියෙනවා. අන්න ඒක තමයි guys අපිට ගැලපෙන්නේ. ඉන්න බලමු තව තියෙනවා මෙතන vertex එකක් තියෙනවා. ඒකත් හොඳයි. එතන bash bar වගේක් තියෙනවා. ඒව නම් ගැලපෙන්නේ නැහැ. බලන්න guys bumper delete එක. drift build එකක් කරනවා නම් හොඳයි. අපි මෙන්න මේ rear bumper එක තියාගමු. spoilers වලට මචං ගියාම තියෙනවා මුලින්ම අපිට පොඩි ducktail එකක්. එතන තියෙනවා ducktail එකක්. එතන stock spoiler එකක් තියෙනවා. මම කියන්නේ guys මෙන්න මේක වාහන වලට අවුල්නේ. ගියේ මෙහෙන් දීලා තියෙන ජරාම ස්පොයිලර් එකද කොහෙද මේක.
මට හිතෙන විදිහට ගයිස් අපි අර ඩක්ටේල් එක තියෙන මොනවා කියන්නේ තව තියෙනවා මෙන්න මේ වගේ ස්පයිරස් ඒකත් ගැලපෙනවා ගයිස් මේ ඩ්‍රැග් බිල්ඩ් එකට හොඳයි මෙන්න මේ ඒක බිග් ලැබ්ස් ලාගේ තියෙනවා ඕ අපි මේක දාමු ගයිස් මේක තමයි ගැලපෙන්නේ කතා දෙකක් නැහැ මෙන්න මේක මතක තියාගන්න මේකෙම එන එක තමයි අපි මෙන්න මේක තියාගමු ගයිස් දැන් රූෆ් එක පැත්තට ගියොත් අපිට තියෙනවා මේකක් දාගමු රූෆ් ස්පොයිලර් එකක් දාගමු එච්චරයි නේද ගයිස් තියෙන්නේ මෙතන තියෙන අපිට සස්පෙන්ෂන් මාර්ක් කරන්න අපි ඇඩ්ජස්ටබල් සස්පෙන්ෂන් දාගමු බ්‍රේක් රෙඩ් පාටින් මේ ලග්නම් ඕනෙත් නෑ කමන්න අපි රතු පාට එක දාගමු අනම්මනම් සද්ද ඇහි ගයිස් ගණන් ගන්න එපා දැන් අපි යන් රිම් පැත්තට මේකට ගැලපෙන ඩීප් ඩිෂ් එකක් වගේ තිබ්බනම් ගානට සෙට් වෙනවා මෙන්න මේවා නම් දාන්නෙත් නෑ අවුල් මෙන්න මේක නම් හරියයි ගයිස් ඒක ගැලපෙනවා කාර් එකට අපි රිම් සයිස් එක මීඩියම් දීලා ටයර් සයිස් එක වැඩි කරගමු අන්න ඒක ගැලපෙනවා නේද ගයිස් මොනක් කියන්නේ නැත්නම් අපිට තියෙන ගෝල්ඩ් කලර් එකකින් තියෙනවා නැත්නම් yellow කලර් එකක් තියෙනවා අපි රිම් සෙට් එක බ්ලැක් කලර් එකෙන් දාගමු ඒක හොඳයි හුඩ් එකට ගියාම මෙතන හුඩ් තියෙනවා අපිට ස්ටොක් කෙන එක හොඳයි නැත්නම් කැලි බැලි වැඩි වගේ ඊට පස්සේ අතුරට ගියාම අපි තියෙනවා ඉස්සෙල්ලම සීට් එකෙන් පටන් ගමු මේකට දාගම අපි එතන තියෙනවා බකට් සීට් එකක් ඒකත් දාමු හානස් එකට අපි දාමු සුදු පාටයක් ඒකත් හරි හෑන්ඩ් බ්‍රේක් එකට මෙතන තියෙනවා ඒකත් දාමු ෂිෆ්ට් එකේ මේක දාමු ස්ටීරින් වීල් වලට ගියාට පස්සේ අපිට මෙතන පළවෙනිම තියෙනවා මේ 아무තු ජපාන් වයිබ් එකේ ස්ටීරින් වීල් එකක් තව තියෙනවා මෙන්න මේ වගේ ඒව නම් රියලිස්ටික් නෑ ගයිස් මෙතන තියෙනවා ග්‍රිප් රොයල් ලගේ ස්ටීරින් වීල් එකක් ඒකත් හොඳයි මෙතන තියෙනවා වර්ටෙක්ස් ලගේ කන්න අපි මෙන්න මේක දාගමු ඒක ගැලවෙයි වගේ මෙතන මවුන්ට් එකට අපි දාගමු මෙන්න මේක කළු පාටකින්ම ගයිස් දාගමු රෝල් කේජ් වලට ගියාට පස්සේ අපි වැඩි නැති එකක් දාමු මෙන්න මේක හොඳයි මේ රෝල් කේජ් එක හොඳයි වැඩි කැලි බැලි නෑ මේ තියෙන අපේ කායක ගයිස් ඔන්න බලා ගන්න දැන් අපි යන් මේකේ හේට් එකයි කැම්බර් රනමනන් තියෙනවා පැත්තට මේ හේඩ් එක නම් හෙනම අඩු කරන්න ඕන ලෝ කරන්න ඕනේ පුස් කරන්න හොඳ නෑ වැඩිය පාත් කරන්නෙත් නෑ ඔය ගාන ඇති ගයිස් ඊටසේ ෆ්‍රන්ට් කැම්බර් එක ටිකක් තියාගමු ඔය ගන්නට වගේ රිය එකත් ඔන්න ගන්න මේක එළියට දාන්න හොඳ නෑ තියෙන ගානම තියෙන්න දෙමු ගයිස් ඔන්න ඔය ගාන මේකේ ටයර්ස් ස්ටේට් එකත් අපි මාරු කරගමු මෙතන තියෙනවා මෙන්න මේ ටයර් එක දාගමු ඊට පස්සේ එන්ජින් වර්ක් වලට ගියාට පස්සේ අපිට මෙතන එන්ජින් ස්වැප් බලා ගන්න පුළුවන් එන්ජින් නෑ අපි එන්ජින් අප්ඩේට් එක දාලෙමු
මේක අපි ටර්බෝ කිට් එකක් දාගමු. ඊපස්සේ ඒකත් අප්ඩේට් කරගෙනම අපි පේන් ජොබ් එක පැත්තට යමු. පොඩ්ඩක් ඉන්න ගයිස් මම මේකේ සවුන්ඩ් ටික හදාගෙනකම්. හරි ගයිස් අපි දැන් මේකේ පේන්ට් වල පැත්තට යමු. අපි පේන්ට් වලින් ඉස්සෙල්ලාම අපි බොඩි කලර් එක සිලෙක්ට් කරගෙන ඉමු. බොඩි කලර් එකට මොකද්ද ගැලපෙන්නේ ගයිස්? පාට නම් ගැලපෙන්නේ නැහැ. වයිට් කලර් තමයි කොහොමද මේක ළඟින් යන්නේ. මෙව්ව නම් හරියන්නේ නැහැ ගයිස් නිකන් සුරංගනාවෝ වගේ. අපි දාගමු නිකන් ලා නිදි පාටක් වගේ මෙන්න මේ පාටත් හොඳයි. මෙන්න මේ කලර් එකත් හොඳයි. අයි මේ පාට තියාගන්න. අපි එන්ජින් හෝස් එකේ පාටත් නිල් පාටින්ම දාගමු. රෝල් කේජ් එක බ්ලැක් කලර් එකකින් දාමු. ඒතර වැඩි පේන්නේ නැහැ. අවුලන්නේ නැහැ. මෙතන ස්ටිකර්ස් වලට ගියාට පස්සේ අපි මෙතන ස්ටිකර් දෙක තුනක් ගහගෙන යමු. මොකද්ද ගහන්න කියලා තෝරගන්නත් බෑ ගයිස්. මෙන්න මේ කෙල්ල එක දාමු ගයිස්. දෙපැත්තට මේකත් ගාගත්ත ගයිස්. ඒක ඇප්ලයි කරලා අපි තව දාන්න ඕනේ. මේ කලර් එක ගයිස් ඒක හොඳයි ගයිස් අපි මේ විදිහට තියාගමු. මන් දන්නේ මේක කැත වේද කියලා. මෙන්න මේක ගන්න ගයිස් ඒක අපි දාන්න ඕනේ. මෙන්න අර නම්බර් ප්ලේට් එක වෙනකොට අපි ඒක දාමු. ඒකත් ඇප්ලයි කරගත්තා ගයිස්. අපි දැනට ඒ ටික විතරක් දාලා අපි යන් ග්ලාස් එකේ ගහන්න මොන හරි. මෙන්න මේක ගමු ගයිස් ඒක අපි ගහමු මෙන්න මෙතනින්. මේ දවස්වල ලංකාවේ කාරවලත් ගහලා තියෙන්නේ ගන්නවා ගයිස්.
හරි ගයිස් අපි දැනට ඔච්චරක් විතරක් දාගමු මොකද ප්ලේ කරන්නත් ඕන හින්දා පොඩ්ඩක් ඉන්න ගයිස් ඒකම එහා පැත්තෙත් ගහන්න ඕනේ හරි අපි දැන් යන් අපේ කාර් එක ටෙස්ට් කරලා ප්ලේ වරක් දාලා බලන්න ඉස්සෙල්ලම අපි ටච් අටැක් එකක් ගිහින් බලමු මෙතන මැප් එක සිලෙක්ට් කරන්න යනවා ස්ටාර්ට් එක දෙමු අපි ඕ ගයිස් අපි තමයි ගයිස් කරන් යන්න මට වැඩි දුක් කරන්න නම් බෑ ගයිස් දැක්කම මට කියලා යනවා දැක්ක ගමන් හැව අපි දැන් කොහොම නෝමල් එකේවත් යන්නේ දැක්ක ගමන් හැවුනම දැක්කම ගයිස් බම්පර් එකට ඔච්චදී අයියෝ අසරණ බම්පර් එක hariannya udah heran pasti di bola guys මොකක්ද ගයිස් ඒ වුනේ මට වැඩි ඩ්‍රයිවිං බෑ ගයිස් මේකේ ගොඩක්ම තියෙන ගයිස් මේක ඩ්‍රිෆ්ට් කරන්නනේ මේ මෙතන එහෙන දඩ වංගුවක් තියෙනවා මට වැඩි මේක ප්ලේ කරන්න බෑ ගයිස් ඕ ගයිස් දැක්කනේ වෙච්චදී ඉතින් ගයිස් ඔච්චරයි අද වීඩියෝ එකේ හොඳයි කියලා හිතනවා මම කාර් එකත් මට වැඩි ඩ්‍රයිව් බෑ එහෙනම් අපි මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න කමෙන්ට් එකක් දාන්න ඊළඟට හදන කාර් එක මොකක්ද කියලා ඊට වඩා අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු